මොකද්ද මේ හෙම්බිරිස්සාව කියන්නේ? ඇඟට පතට අමාරුයි. නහයෙන් හොටු දානවා. දිගට හරහට කිවිසුම් යනවා. මේ දවස්වල අපිට නිතරම ඇහෙන දකින දෙයක් තමයි හෙම්බිරිස්සාව. හැබැයි ඔබ දන්නවද? හෙම්බිරිස්සාව කියන්නේ ලෝකයේ වැඩිම පිරිසකට වැළඳෙන බෝ වෙන රෝගය කියලා. අද අපි කතා කරමු හෙම්බිරිස්සාවෙන් ඉක්මනින්ම ගැලවෙන්නේ කොහොමද කියලා. ඇත්තටම හෙම්බිරිස්සාව ඇති වෙන්නේ වෛරස් වර්ග නිසා. රයිනෝ වෛරස් තමයි මේට ප්‍රධානම හේතුව. ගොඩක් අය හිතන්නේ වැස්සේ තෙමුනම හෝ සීතල වතුර බීපු නිසා හෙම්බිරිස්සාව හැදෙනවා කියලා. නමුත් ඇත්තම කතාව නම් ඒ දේවල් නිසා අපේ ප්‍රතිශක්තිකරණය දුර්වල වුණාම වෛරසය අපේ ඇඟට ඇතුල් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි වෙන එකයි. සාමාන්‍යයෙන් හෙම්බිරිස්සාවක් දින 3-7ක් ඇතුළත ඉබේම සුව වෙනවා. හැබැයි ඒ කාලය ඇතුළත අපිට දැනෙන අපහසුතා අඩු කරගන්න නම් මේ දේවල් කරන්න පුළුවන්. ප්‍රමාණවත් තරම් වතුර බොන්න, උණුසුම් වතුර හෝ පෝෂදාහි දියර වර්ග වැඩියෙන් ලබා ගන්න, හිමාලය ඇල්ලීම, නාසයේ අවහිරතා මගහරවා ගන්න මේ ඉතාම වැදගත්. ප්‍රමාණවත් විවේකය. ශරීරයට වෛරසය සමග සටන් කරන්න නම් හොඳ විවේකයක් අනිවාර්යයි. කොත්තමල්ලි, ඉඟුරු වැනි දේශීය පාන මේවා මගේ ශාරීරික ප්‍රතිශක්තිකරණය ඉහළ නංවනවා. හැබැයි මතක තියාගන්න, ඔබට දින 10කට වඩා තද උණ, කැස්ස හෝ හුස්ම ගැනීමේ අපහසුතාවක් තියෙ නම් අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. මොකද ඒ වෙනත් රෝගී තත්ත්වයක ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඉතින් මේ තොරතුරු වැදගත් කියලා ඔයා හිතනවා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ සෞඛ්‍ය සම්පන්න තොරතුරු ඉදිරියට දැනගන්න ලෝඩින් වර්ල්ඩ් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන්න බලාපොරොත්තු වෙන්න. ඔබට සුබ දවසක්.